දිනේෂ් මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. හොඳටම වහිනවා. දැන් වහිනවා යන්න. බලන්න කොච්චර ලස්සනද කියලා view එක. ආයිබෝන් හැමෝටම අද අපි යන්න හදන්නේ සිරිපාද. දිනිල් කියන් අපි කොහෙන්ද යන්නේ? මේ සෙට් එකම අපි පොඩි දුරක් යනකම් ලොරිය යනවා. මේක තමයි ලොරිය. මේ ලොරිය යනවා දෙමද? දිනෙල්ලා මේ ලොරියද යන්නේ දිනෙල්ලා. මොකද? වොෂ්රූම් යන්න ඕනද? වොෂ්රූම් යනවා නම් ගිහලා කාලේ එන්න. ඩේලි vlogs. වොෂ්රූම් ගිහලා කාලෙට. වොෂ්රූම් ගිහලා කාලෙට වරු කතාව තමයි කියන්නේ. නෑනේ. උඩත් නෑනේ නේ. හයි. මේ පැත්ත තමයි දෙන්නේ. අල්ලගෙන තියෙන්නේ. බෑග් එක අරන් එන්න. පොඩි දුරක් අපි ආවා ලොරියේ. දැන් මෙතන ඉඳලා අපි පයින් යන්න තියෙන්නේ. දැන් පයින් යන්න තියෙන්නේ. ඔව්. මේ දැන් මොකද්ද මෙතන ඉඳලා ප්ලෑන් එක? දේවාලයක් තියෙන මුලින් දේවාලයට ගිහලා මෙතනින් දේවාලයක් තියෙන එකේ වැඳලා යන්න ඕනේ. පඳුරු ටිකක් දාලා. දැන් අපි මෙතනින් ඉඳලා ශ්‍රීපාදට කිලෝමීටර් 12ක. අපිට නැගලා යන්න තියෙන්නේ. ලොරියකින් ඇවිල්ලා මෙතන ඉඳලා අපිට පයින් යන්න තියෙනවා. ශ්‍රී ලංකාම්බර පාදුකාන් ප්‍රතික්ෂක් තේජක් ප්‍රතාපාන්විත අභිනන්දන පොදේතු ඒ මාලිගුණ ඔබතම් පරිසම්දම්මනාමය වජිමිත්‍ර ප්‍රත්මය අග්නිජේ. මේකට තමයි මාගල්ගම් කියන්නේ. මෙතන කිලෝමීටරයක් කාලක් විතර ගියාම තමයි මහවැගේ තව ඔයක් හම්බ වෙනවා. එතන කිලෝමීටර් එකමාරක් විතර ගියාම ඒක කුරුවැල කියලා ගහලා තියෙන කොටසනෙකුයි තව වැලක් තියෙනවා. මේ කන්ද පොඩ්ඩක් සැරයි. ඊට පස්සේ කිලෝමීටරයක් විතර උඩ ගියාට පස්සේ සාමාන්‍යයෙන් මෙහෙම යන්න හම්බ වෙනවා. ඊට පස්සේ පල්ලමක් හම්බ වෙනවා. වංගු 6ක් තියෙනවා. පල්ලමේ ඉඳලා ඒ සාමාන්‍ය ගානට ගියාම සීතගඟුල හම්බ වෙනවා. මෙතනම කිලෝමීටර් 5යි තියෙනවා. ඔයාලා සීතගඟුලේ ඉන්න මෙතෙන්ට යනකල් වතුර උස්සගෙන යන්න බෑ. දිගටම වතුර තියෙනවා. හොඳ පිරිසිදු වතුර බොන්න. සීතගඟුලේ ඉඳලා එහා පාරට පෑ භාගයෙන් ගියයි. ලයිට් පාර. මේ ටිකේ වතුර නැහැ. මෙතෙන්ට වතුර කිව්වට කිසි කරදරයක් නැහැ. යන ගම මේ පාර දෙපැත්ත මේවා ගල් තියෙනවා. ගල් උඩ අත තියන්න අර මේ එපා. පොඩි සර්පේ ඉන්නවා. එයාට කිසි කරදරයක් නැහැ. ඔයාලා මස් කාලා අර මේ මුකුත් එහෙම නැහැ. ඇවිල්ලා නැහැ නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ පාරෙන් එනවා නම් කූඩල්ල ඉන්නවා. මේ වෙනකන් කූඩල්ල කවුරුත් මාව ඇටැක් කරේ නැහැ. හොඳ ෆුල් කැලයක් තියෙන්නේ. අවුවට එන්නේ නැහනේ. දැන් සම්පූර්ණ මේ පාරක් නැහැ. සම්පූර්ණ කැලෑත්තම තියෙන්නේ. මේ මොන පාරද මේ පැත්තට කියන්නේ? මොනවාද මේකට නම පාර?
අමුතු නමක් කිව්වනේ. මහා භූමි. මහා භූමි. දිනෙල්. දිනෙල්. අබ්‍රාස්. ආයේ. දිනෙල්. කොච්චර දුර දැන් අපි ඇවිල්ලා තියද? උඹගේ මේ උඹේ මේකෙන් කිය කිලෝමීටර් 2-3ක්. මෙම අපිට පොඩි තැනක් හම්බුනොත් ඒකක් කරි බොන්න. අවුලක් නැහැ. කඳු නගින එකත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි කූඩෙල්ල තමයි ප්‍රශ්නේ. ඒක හතරේ ගලවලා බලමු ඈ. ඔව්. අර කූඩෙල්ල අර වල. කූඩෙල්ල එක් පුතා. ආ. හරිද? වතුර පුරවගෙන එන්නන්නේ අතව දන්න. අපි කාලා බත් එකක් අරන් ආවා. අපි ඒක කමු. අමදා. ආන. fresh water. මාළු නේ? තාමද? So අපි නැවතුච්ච තැනම රස්ස එන්න කලින් කනවා. තාම ඕඩර් කරලා තියෙන්නේ. ඕඩර් කරාම මෙතන ඩෙලිවරි කරනවා නේ බා. Uber එකේ. drone. කවුරුරේ කිව්වා බහින්ද යන රේන්කෝට් එකේ එළියට ගමු කියලා. මං ඕන්නේ නැහැ කියලා කිව්වා. තුරෙක් ආගාවද බා? නෑනේ. ගන්න ඕනනේ. යන ගමන් ගමු. දිනේල්. උමේෂ්. වරෙන් බා. මොකද කරන්නේ? ඉතින් ගියෝ සත්තන කේකදී. එන්නද? සද්දයක් ඇහෙන්නේ. ඉන්නේ හදලා මම සද්දයක් ඇහෙනවා. මට සත්තන කියලා කරදලා නේද? වඳුරෙක් නේ? නෑ වන්දන නෙවෙයි අර මුකුන්ද නැහැ යෝනේ. මේ තව කොච්චර දුරක් තියෙනවද? අර යංගල් බෞද්ධ කොට දාලා තියෙන ළඟ. දැන් අපි ස්ටාර්ට් කරලා පැය 3ක් විතර වෙනවා. අපි 9 විතර නේද ස්ටාර්ට් කරේ? මේ කූඩෙල්ල ප්‍රශ්නේ නැත්තම් අපිට තවත් අදින්න තිබ්බා. අපි හරි පාර යන්නේ කියලා කොඩිය. මිස්. ඔව්. කියා. දැන් මොකද්ද වට? දැනෙන්නේ මේ වෙලාව. මොකුත් නෑ. La leli. La leli. ආ ඉතින් දෙපැත්තම හරි. වැඩ. දැන් පත් වෙනවද? ඔව්. අත්දලා නෑ. පත්තු වුණා බා. නෑ දැන් පත්තු වෙන්නේ නෑ. දැන් ලොක් කරලා තියෙන්නේ. ගලවපන් කල්සෙන්. ගලවලා ඒක බලන්න. හරි නෑනේ. එතෙන්ද අර පැත්තට කියලා ගලවන්න කියන්නේ බම්බා. අපි බලන්න අපේ අවුලක් නෑ. අපි ජොක්කු දාගෙන ඉන්නේ. ආයෙ ගනින් බා. ඒ ගන්න. නෑ තුන්ට ඇයි ආයේ? ගහයි. ජොක්කු දාන හැලු. දුක දාන්නේ? යකෝ ජොක්කු නැතුව කොහොමද මෙච්චර පයින් අත දාලා ඕදපන් යගොම. දාලා ලස්සන්ට ඕදපන් පුතා. අපි පොඩි විරාමයකට ආවා. ඒ නිසා අපි මෙතනින් තේ අදලා බොන්න තමයි යන්නේ.
தண்ணியை குடிக்கும் போது அது வேற ஒரு டேஸ்ட் வர மாதிரி இருக்கு. මේක කෝපී දිනිල්ට දෙලාම දින කප්පය දෙන්න අමත බීල බලන්නවා බීල බලන්න කියන්නේ අවුලක් නෑ කෝපි ටිකක් දාන්න. කෝපි එකක් දාන්නවලු කෝපි ටිකක් දාන්න සීනි ටිකක් දාන්න. සීනි ටිකක් දැන් 3යි ගානක් වෙනවා ටයිම් එක තවම අපි කැලෑ මැද ඉන්නේ භයානක විදියට මේ කැල තියෙනවා සෝ අපි වහින්නත් පටන් අරන් තියන්නේ වැස්සොත් ප්‍රශ්නයක් අපි ගාව හරි රේන් කෝට් එකක් එහෙම නැහැ බලමු ඉදංගකට ගිහිල්ලා සෝ දැන් අතරමාරයි වෙලාව තවම අපි කැලෑ මැද ඉන්නේ මෙතනින් වෝටර්ෆෝල් එක පොඩි වෝටර්ෆෝල් එකක් තියෙනවා. ඉතින් අපි මෙතනින් බ්‍රේක් එකක් ගන්න තේ එකක් හදන්න තමයි ප්ලෑන් කරේ. සාමාන්‍ය කිලෝමීටර් 15ක් විතර අපි ඇවිල්ලා තියෙන්නේ. තව පොඩි දුරක් තමයි තියෙන්න ඕනේ. දැන් බැලුවොත් දැන් මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ. හොඳටම වහිනවා. මල්ලි වහිනවද? නෑ. තවත් මේ මෙතනින් බ්‍රේක් එකක් ගත්තා. බ්‍රේක් එක ගත්ත ගමන් වැස්ස පටන් ගත්තා. so මට මෙතනින් නාන්නත් පුළුවන් වෙලා තිබ්බා. හැබැයි දැන් නාන්න බෑ. දැන් හොඳටම වැස්ස. රේන් කෝට් එකක් දාගෙන යන්න තියෙන්නේ. වැස්සක් ඒ ගමන් තියෙන්නේ. so කැලෑස්සේ අපි යනවා. කීප විදියට නම් සීතාගංග තමයි අපි දැන් පහු කරේ. පහු කරලා තව පැය භාගයක දුරක් තමයි තියනවා කිව්වේ. හැබැයි යන පාරේ දැන් වතුර. ඒකයි ලොකු ප්‍රශ්නේ. දැන් බැලුවා හරි යන්න. දැන් වහිනවා යන්න. දැන් හොඳටම වැස්ස. ගංගා වතුර ඉල්ලලා තියන්නේ. අපි අම්බලමක් හොයාගෙන යනවා. අපි පොඩ්ඩක් මිනිස්සු ඉන්න පැත්තකට ඇවිල්ලා තියෙන ලයිට් ඔක්කොම දාලා තියෙන්නේ. හැබැයි පාරේ වතුර ගලාගෙන යනවා. හරි අපි ඊයර අම්බලමක නැවතුණා. මොකද හොඳටම වැස්ස. දැන් ඇවිල්ලා අපි යන්න ලෑස්ති වෙනවා. දැන් ඉතින් 6:07 වෙනවා. so අපි පොඩි තේ පාරක් ගහලා සමහන් පාරක් ගහලා මෙතනින් මට සමාන එකක් දාලා තියන්කෝ. යන්න ලෑස්ති වෙනවා. so මේ තව පැය 4ක දුරක් තියෙනවා. මෙතනින් යන්න. ඊයර හොඳටම වැස්ස ආයෙත් හොයාගන්න ආයෙත් පාරේ යන්න බැරි වැස්සක්. so අපි නැවතුණා. so අපි ඉන්දිකටු පාන අම්බලමට එවිල්ලා ඉන්නේ. මෙන්න මට හිතෙන විදිහට අන්න ඔබ තමයි සිරිපාද. මේ ඉන්දිකටු පාන මෙන්න පාර. මෙතනින් අපි පොඩි ඔරෙන්ජ් ජූස් එකක් බීලා යන්න හදන්නේ. පොඩ අවුවයි. දැන් අවුලක් නැහැ. මොකද්ද මෙතනින් හොර වැඩක් වෙන්නේ? නෑ අපි මේ මැප් එක කවරේජ් එක ආවද? නෑ මැප් එක බලන්න. වීඩියෝ එකේ තියෙන මැප් එක. මොන වීඩියෝ එකේද? ආයි ෆොටෝ එකක් ගත්තා. මුලින්ම අපි ෆොටෝ එකක් ගහගත්තා මැප් එක. අදහස දක්වන්නේ වගේ ගමන ගැන අපි දුෂ්කර මාර්ගයක ආවේ. ඔව් අපි අර කැලෑ පැත්තෙන් ආපු එක නියමයි. ආයි කියන්නේ ඒක සම්පූර්ණම ඇඩ්වෙන්චර්. මොනවා කියන්නද ඉතින්? ගමන ගැන මොකෝ හිතෙන්ද? සුපිරියත් තමයි. හරියට බෙන් හිතා ගන්න බැරි දෙයක්. හොඳයි බා. ආයි ජීවිතේ මේ කාය පාරක් එන්න ඕනේ කියලා හිතෙනවා. මේවට හුරු නෑ. ආයිත් මේ වගේ ගමනක් මං ආපු වෙන්නේ. අපිට මොනවද බාධක ආවේ? බාධකට ඉතින් පළවෙනින් අපි එක්කන් ආපු එකාවම බාධායි. ඊට පස්සේ කුකුඩෙල්ලෝ ඊට පස්සේ වැස්ස කඳු නේ මඩ ඒ ටික තමයි. හැබැයි ඊයර අර අපි අන්තිම ටික පල්ලා 6 ගානට ඒක නම් නියමයි. එසෙන් තෙමින් යන එකයි පාරවල් ටිකයි
ආයි පාරක් එන්නේ නැහැ කියලා හිතනවා. නෑ ආය පාරක් කියන්නේ මේකෙන් නැතුව තව පාරවල් තියෙනවනේ. ඒකෙන් එන එක තව පාරක් එන්න ඕනේ බා. මම අවතරින්න මම දොඩම් බොන්න ඕනේ. Cheers. Gimana tadi? Oh. Besar bukan ni. Boleh gitu lagi gitu. Ayo ready lah. Ayo ready. Hari ini අපි දැන් කොහෙද ඉන්නේ? මේ ගඟ නම මොකද්ද? දන්නේ නැද්ද? කළු ගඟ වෙන්න ඕනේ. කළු ගඟ වෙන්න ඕනේ. මේක තියන්නේ මොන ගඟද? නෑ ඉන්දි කටුපාන ඉන්දි කටුපාන ඉන්දි කටුපාන අම්බලමක් තියෙනවා. ඒකේ පිටිපස්ස තමයි මේ ගඟ තියන්නේ. මම සුදුයි බා. ඊ සුදු වෙලානේ අපි. ඔව්. මේ කැමරා එකට. හාර තියෙන්නේ ඒක තමයි සිරිපාද. සෝ අපි ලං වෙලා ඉවරයි. මෙන්න මේකට තමයි පඩිපලෙන් අපි නගින්නේ. අපි මකර තොරණ කියන ලොකේෂන් එක පව් කරලා යන ගමන් ඉන්නේ. සෝ තව පොඩි දුරක් තමයි පොඩි දුරක් කියන්නේ. පඩිපෙළ 2500ක් තියෙනවා කියලා මෙතන ඉඳලා. ඒක තමයි යන්නේ. අපි දැන් උඩටම මං හිතන විදියට ලං වෙලා ඉන්නේ. සෝ පඩිපෙළ වුණොත් මෙන්න මේ වගේ අමාරු විදිහට තියෙනවා. views එක බලන්න කොච්චර ලස්සනයිද කියලා. අන්න අපි ලං වෙලා ඉවරයි. මේ තියෙන්නේ සිරිපාද. එන්න නගින්න ඕනේ. මිනිස්සු නගිනවා මෙතනින්. කොච්චර ලස්සනයිද බලන්නකෝ. මේකට තමයි අපි මෙච්චර දුක් විඳලා දවස් 2ක් travel කරේ. ලස්සනම ලස්සන ශ්‍රීපාද. දැන් ඉතින් ලං වෙලා ඉන්නේ කොහොමද? මේක නිකන් කෙලින්ම මෙහෙම යන්නේ. ඉතින් බලන්න අපි ආපු පාර. තව පොඩි දුරක් යන්න තියෙනවා. මේවා ඉනිමගක් දාලා තියෙනවා. බටේ අදනනේ. දැන් මෙහෙට ඉන්නේ මන් තියන්නේ.
මේ ශ්‍රීපතට තියෙන්නේ අඩි 27ක් So මේක ඇතුළට අපිට කැමරා එක අරන් යන්න බෑ. ඇතුළට ගියම කැමරාව ඔක්කොම ඕෆ් කරන්න කියනවා. අපි දැන් ගිහිල්ලා වැඳලා ඇවිල්ලා අනුම් කුරු ඔක්කොම පත්තු කරා. දැන් මොකද කරන්නේ? අපි පළලට යන්න ඕනද? දෝම් පුතා කඳු කෝඩු වන්දවන්න දෝම් පුතා අපේ පුතුන් අපි වැන්දා පෙරලි පෙරලි අපි වැන්දා දැන් තමයි අපි ශ්‍රීපාද ගිහිල්ලා හැටන් පැත්තෙන් බහින ගමන් බලන්න කොච්චර ලස්සනද කියලා view එක. අපි ශ්‍රීපාදෙන් බහිද්දී පොඩි ෆුට් මසාජ් එකකුත් දාගත්තා.